morning කරන මම AI insurance කුරුණෑගල main branch එක මොලක් මාර්ග මහල්දන අපේ ඔයගේ ඉන්නෝනේ industry එක ඇතුලේ අපේ ඉන්න කට්ටිය දන්නත් අපි මම wealth planner manager කෙනෙක් විදිහට වැඩ කරන්නේ කියන්නේ අපේ title එක විදිහට කල්පනාකර මේ වරේ විදිහට වැඩ කරන්නේ මගේ team එකක් ඉන්නවා team එකේ කෙනෙක් තමයි මේ. එතකොට මම AI එකට join වෙන්නේ මීට අවුරුදු 4කට විතර උඩ. 4මාරක් විතර ඇති. ඊට කලින් මම වැඩ කරන්නේ accountant කෙනෙක් විදිහට. වැඩ කරලා තමයි insurance industry එකට එන්නේ. සාමාන්‍යයෙන් අමාරු තීරණයක් මම graduate කෙනෙක් නිසා. right එතකොට එහෙම insurance industry එකට join වෙලා මම ඇත්තටම insurance කියන එක theory එකක් විදිහට campus එකේ ඉගෙනගෙන තිබ්බට මෙහෙම එකක් කියලා දන්නේ නැහැ. අපිට එහෙම උගන්වන්නේ නැහැ. එතකොට ඇත්තටම මට මාර කියන්නේ ලොකු ગેප් එකක් තිබුණා life insurance කියන්නේ මොකක්ද කියන එක දැනගන්න. එහෙම එකක් දන්නේ නැහැ. මොකක්ද කියන එක අපිටත් ඇවිල්ලා industry එකට ආවම ලොකු training එකක් දෙනවා. දීලා ඉවරලා අපි field එකට දානවා industry එකට දානවා. එතකොට එහෙම එකක් දන්නේ නැහැ. thank you sir. life insurance කියන්නේ මොකක්ද කියන එක අර අතැඹුලක්සේ දැනගත්තා කියලා කියන්නේ. ලේසියෙන්ම කෙනෙක්ට බය නැතුව කතා කරන්න පුළුවන් හැකියාව ගත්තේ මෙතනින්. ඒක බය නැතුව මම ඕන තැනක කියනවා මම ඔයගේ වීඩියෝ වල කතා කරලා ඇති. මොකද මේ මට ඇත්තම කියනවා නම් අවුරුදු 2ක් විතර සේල්ස් කරාට ඉන්ෂුරන්ස් කරාම අර තැනකට ගිහිල්ලා කතා කරනකොට මේක හරිද කියන කුතුහලය මට තියෙනවා. මේක ඇත්තටම මේ අපි කරන්නේ හරි වැඩක්ද කියන එක. හැබැයි ඒ gut feeling එක දුන්නා සර්. gut feeling එක කියන්නේ ඇත්තටම අර ගටක් දුන්නා කතා කරන්න කෙනෙක්ට. ඒක නිසා මම කොහෙම තැනකවත් අදටත් ඉන්ෂුරන්ස් ගැන කතා කරනකොට කිසිම තැනක මම බය නැතුව කතා කරනවා. ඉතින් ඒ හැකියාව දුන්න සර්ට මම ඇත්තටම ගොඩක් තෑන්ක්ස් කරනවා. ඒත් එක්ක ඒ කියන්නේ AI එක අපේ බ්‍රාන්ච් එකටත් හිතා ගන්න බැරුණා මෙයා සාක්ෂි හිතා ගන්න බැරුව ගියා මගේ achievements ටික දැක්කම අදටත් මිනිස්සු අහනවා කොහොමද කරේ කියලා. right මම කලමනාකාරවරයෙක් විදිහට ඇත්තටම මෙතුමියගේ සහයෝගය ඇතුව මිලියන 55ක ලොකු බිස්නස් එකක් කරා. ඒ වගේම මම last year එකේ ලංකාවේ number 1 මැච්. ඒ level එකට එන්න පුළුවන් උනේ අපිට ලැබිච්ච මේ පන්නරය නිසා. ඉතින් මම කියන්නේ ඔයාටත් මේ දෙන දැනුම මේ කොළ කෑලි නෙමෙයි වටිනම කොටස සර් කියන වචන ටික. ඔය වචන හරිම ටෙක්නිකල් වර්ඩ්ස් ටිකක් කියන්නේ. ඒ ටෙක්නිකල් වර්ඩ්ස් වල වටිනාකම දැනෙන්නේ ගිහිල්ලා අපි ප්‍රැක්ටිස් කරනකොට. ඉතින් ඔයාලා මේ ඇවිල්ලා ඉන්නේ හරි තැනකට අවුරුද්දක් ඇතුළත අනිවාර්යයෙන් මම දන්න ඔය ටික ඔක්කොම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒක එක්ක ඔයාලට හොඳ ගමනක් යන්න කියලා කියනවා. ආරාධනා කරනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඕන තැනක කතා කරන්න පුළුවන් ශක්තිය මේකෙන් ගන්න. ඒක අරගන්න මේ ෆොටෝ එකක්වත් මේකේ සර්ටිෆිකේට් එකක්වත් නෙමෙයි මේකේ වටින්නේ. මේකේ වටින්නේ ඇත්තටම මේ දෙන දැනුම. ඊකැරි ටිකක් ඇඳලා මේකේ මලේ ප්‍රසන්ටේෂන් අරවම කියනවා. ඒ ටිකේ තියෙන ගැඹුරු දේ ඔයාලා තේරුම් ගන්න. මොකද ඉන්කම් ප්‍රොටෙක්ෂන් එකක් කියන එකක් මෙතන තමයි මම ඉගෙන ගත්තේ. ඉන්කම් ප්‍රොටෙක්ෂන් එක කියන එක නෙමෙයි මිනිස්සුන්ට උගන්වන්න කියලා මරුණොත් කීයක් හරි දෙන්නේ මොකද්ද කියන එක තමයි උගන්වන්නේ. හැබැයි ඇයි මේ ලයිෆ් ඉන්ෂුරන්ස් එක කියන එක මිනිස්සුන්ට තේරුම් කරන්න පුළුවන් හැකියාව දෙන්නේ මෙතන. මෙතුණින් තමයි මට අත්‍තරම හම්බුනේ ඒක. මම දන්නේ නැහැ වෙන තැන්වල කරනවද නැද්ද කියලා මට මෙතනින් හම්බුනේ. ඉතින් ඒකත් එක්ක මම ලොකු ගමනක් යමින් පවතිනවා. Thank you so much. මම හිතන්නේ ඇති කියන්නේ.